හායි ෆ්‍රෙන්ඩ්ස් මොකද කියන්නේ හදමුද කතර මුරුංග කොළ මැල්ලුමක් ගොඩ දෙනෙක් ඉල්ලුවා මේක හදන හැටි ආයෙ දාන්න කියලා. ඒ හින්දා පොඩ්ඩක් දාන්න හිතුවා. තෙල් පොඩ්ඩක් පාවිච්චි කරන්න එපා. හොඳද? තෙල් රහිතව මේ මැල්ලුම මලවන්න ඕනේ. මෙන්න මේ වගේ කොළ මිටි අරගෙන සුද්ධ කරලා හොඳට හොදන්න ඕන 3 පාරක් විතර. මේ සුද්ධ කරද්දි පණුව එහෙම ඉන්න පුළුවන් බලලා සුද්ධ කරන්න. එදින හොදලා. දැන් අපි කපමු. කපලා හීනෙට කපා ගන්න ඕනේ. ඊට පස්සේ පොල් ටික දානවා සුදු ලුණු බී ලුණු කොච්චි නම් කොච්චි අම්මිරිස් නම් අම්මිරිස් දාලා අපි මේක හොඳට මික්ස් කරගන්නවා. මේක අපි රසය පදමවල ලුණු පොඩ්ඩකුයි ගම්මිරිස් කුඩු පොඩ්ඩකුයි දාලා උපය කවුන් කරලා මේක හොඳට මික්ස් කරගෙන විනාඩි 3ක් පියනකින් වහලා හොඳට කුක් වෙන්න තියෙනවා. තියලා ඉවරලා මේක අපි ආපහු නිමෙන්න තියෙනවා. විනාඩි කිහිපයක් තියලා කැම්මෙසට පිළිගන්නන්න පුළුවන්. මේ කතර මුරුංගා කොළ කියන්නේ මාර ඖෂධීය ගුණයක් තියෙන කොළ జాතියක්. ඔයාලට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒ ගුණ ටික බලන්නකෝ. අනිවාර්යෙන් කතර මුරුංගා කොළ ටිකක් හම්බුනොත් මේ විදිහට මලවලා හරි පරිප්පු වලට දාලා හරි නැත්නම් මොන හරි ව්‍යංජනයකට කලවම් කරලා හදන්න. හැබැයි තෙල් දාන ඒවට දාන්න එපා පුතේ. හරිද? හොඳට මතක තියාගන්න එක. එහෙනම් අපි ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.